ආයුබෝවන් කියලා පිළිගන්නවා ස්ටඩි ටිප්ස් CMR YouTube නාලිකාව හරහා අරගෙන එන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. අද වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2025 උසස් පෙළ සමාජ විශ්වවිද්‍යාල සඳහා ආයුධම් පත්‍ර යොමු කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයාලට මේ වෙද්දී ආයුධම් පත්‍ර යොමු කරන්න පුළුවන් මොරටු විශ්වවිද්‍යාලයේ අභියෝගතා පරීක්ෂණ සම්බන්ධව. මේ සඳහා ආයුධම් පත්‍ර යොමු කරන ආකාරය සහ විශේෂ කරුණු වීඩියෝ එකේ ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. වීඩියෝ එකට යන්න කලින් මතක් කරලා ඉන්නම් ඔයා අපේ නාලිකාවට අලුත් කෙනෙක් නම් දැන් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න අනිවාර්යයෙන්ම share කරන්න. වීඩියෝ සම්බන්ධව මොනවා හරි ගැටලුවක් තිබුත් අනිවාර්යයෙන්ම comment කරන්න. එහෙනම් අපි වීඩියෝ එකේ ඉස්සරහට යමු. Study tips with CMR. මුලින්ම කතා කරලා ඉමු මොකද්ද මේ මොරටුව විශ්වවිද්‍යාලය හරහා පවත්වන යෝග්‍යතා පරීක්ෂණය කියලා. ගොඩක් අයට මේ සම්බන්ධව අයිඩියා ගන්න නැතුව ඇති. මම මුලින් ඉඳලම කතා කරගෙන යන්නම්. ඔයාලා දැන් 2025 උසස් පෙළ විභාගයේ ලියලා ප්‍රතිඵල ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට ඔයගොල්ලන්ට විශ්වවිද්‍යාල අත්පොත නිකුත් කරාට පස්සේ විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා ඔන්ලයින් ආයුධම් කිරීමේ හැකියාව තියෙනවා. සාමාන්‍ය ක්‍රමවේදය තමයි ඔයාලා කැම්පස් පොත කියවලා එතනින් පස්සේ කෝස් ලිස්ට් එකක් හදාගෙන කැම්පස් පොත දැම්මට පස්සේ මාස දෙකක් තුනක් වගේ ගිහිල්ලා කට් ඔෆ් මාක් එකක් දෙනවා. ඒ කට් ඔෆ් මාක් එකෙන් තමයි තීරණය කරන්නේ ඔයා සුදුසුකම් ලැබලා තියෙන විශ්වවිද්‍යාල පාඨමාලාව නැත්නම් උපාධි පාඨමාලාව මොකක්ද කියලා. ගොඩක් උපාධි පාඨමාලාවලට බඳවගන්නේ උසස් පෙළ ඉසෙඩ් අගය මත. හැබැයි සමහර උපාධි පාඨමාලා තියෙනවා මේ විශ්වවිද්‍යාල අත්පොතේ ඉසෙඩ් අගයට අමතරව විශ්වවිද්‍යාලය මගින් පවත්වනවා අභියෝගතා පරීක්ෂණයක්. මේ අභියෝගතා පරීක්ෂණය සමත් වෙන අයව මේගොල්ලෝ UGC එකට යවනවා. එතනින් පස්සේ අභියෝගතා පරීක්ෂණය සමත් වෙන අයව ඉසෙඩ් ස්කෝ පිළිවෙලට පාඨමාලාව සඳහා බඳවා ගන්නවා. එතකොට ඔයාලා මේ අභියෝගතා පරීක්ෂණය සඳහා විශ්වවිද්‍යාලය හරහා ආයුධම් පත්‍ර යොමු කරන්න ඕනේ. ඊට අමතරව කැම්පස් පොත පිල් කරද්දී අනිවාර්යෙන් මේ පාඨමාලාව ඉල්ලන්නත් ඕනේ. ඔයාලට කෝස් ලිස්ට් එකක් ඉල්ලන්න පුළුවන්. අන්නේ කෝස් ලිස්ට් එක ඇතුළට මේ උපාධි පාඨමාලාවත් අනිවාර්යයෙන්ම ඇතුළත් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා වෙනම ඇප්ලයි කරා කියලා වැඩක් වෙන්නේ නැහැ. මොකද්ද ක්‍රම ටික? මුලින්ම ඔයා මේ විදිහට විශ්වවිද්‍යාලය හරහා ඇප්ලයි කරන්න ඕනේ. එතනින් පස්සේ කැම්පස් පොත පිල් කරද්දිත් ඔයා අනිවාර්යෙන් මේ උපාධි පාඨමාලාව ඉල්ලුම් කරන්න ඕනේ. එතනින් පස්සේ අභියෝගතා පරීක්ෂණය ලියන්නත් ඕනේ. ලියලා සමත් වුණොත් විතරයි ඔයාලට මේ උපාධි පාඨමාලාව සඳහා තෝරා ගැනීමට සලකා බලන්නේ. මොරටු විශ්වවිද්‍යාලය විතරක් නෙවෙයි කැලණිය විශ්වවිද්‍යාලෙත් තියෙනවා මේ වගේ අභියෝගතා පරීක්ෂණ පවතින උපාධි පාඨමාලා. සබර්ගමු විශ්වවිද්‍යාලය, ජපුර විශ්වවිද්‍යාලය මේ වගේ විශ්වවිද්‍යාලවල මේ අභියෝගතා පරීක්ෂණ පවතින උපාධි පාඨමාලා තියෙනවා. මේකේ වාසිය තමයි ඉසෙඩ් ස්කෝ එකෙන් ගණිතදී ඔයගොල්ලන් කට් ඔෆ් මාක් එක ගොඩක් වැඩි අගයකට යනවා. හැබැයි මේ අභියෝගතා පරීක්ෂණ පවතින උපාධි පාඨමාලාවල ඉසෙඩ් අගය ටිකක් අඩුවෙන් යන්නේ. ඒකට හේතුව තමයි අභියෝගතා පරීක්ෂණය සමත් වෙන අයව තමයි ඉසෙඩ් ස්කෝ පිළිවෙලට ගන්න. ඒ නිසා අභියෝගතා පරීක්ෂණයත් සමත් වුණොත් ඔයාගේ ඉසෙඩ් අගය අඩු වුණත් ඒ පාඨමාලාව සඳහා තේරෙන්න ලොකු chance එකක් තියෙනවා. ඒ නිසා ඔයාගේ ඉසෙඩ් ස්කෝ එක මොන රේන්ජ් එකේ තිබ්බත් ඔයාට මේ මූලික සුදුසුකම් තියෙනවා නම් අනිවාර්යෙන් මේ සඳහා ආයුධම් පත්‍ර යොමු කරලා අභියෝගතා පරීක්ෂණෙත් ලියලා ඒකත් සමත් වෙන්න. ඒ වගේම මේ පිළිබඳව වැඩි විස්තර දැනුවත් කරන්න අපි මේ වෙද්දි group කිහිපයක් නිර්මාණය කරලා තියෙනවා. ඒවට අදාළ link description එකේ දාලා තියනම් අනිවාර්යෙන් group වලට join වෙන්න. ඔයගොල්ලන්ට වැඩි විස්තර දැනගැනීමේ හැකියාව තියෙනවා. මොරටු විශ්වවිද්‍යාලය හරහා ඔයාලට මේ වගේ උපාධි පාඨමාලා 4ක් හැදෑරීමේ හැකියාව තියෙනවා. පළවෙනි උපාධි පාඨමාලාව තමයි වාස්තු විද්‍යාව උපාධි පාඨමාලාව. ඒ වගේම නිර්මාණ වේදේ උපාධි පාඨමාලාව, භූමි නිර්මාණ වේදේ උපාධි පාඨමාලාව, ඒ වගේම විලාසිතා නිර්මාණය සහ නිපැවුම් ප්‍රවර්ධන උපාධි පාඨමාලාව. මේ උපාධි පාඨමාලා ටික තමයි ඔයාලට හදාරන්න තියෙන්නේ. මුලින්ම තියෙනවා වාස්තු විද්‍යා උපාධි පාඨමාලාව. ආකිටෙක්චර් උපාධි පාඨමාලාව සඳහා ආයුධම් පත්‍ර යොමු කරන්න බලාපොරොත්තු වෙනවා නම් පහත දැක්වෙන විෂයන් අතරින් අවම වශයෙන් එක් විෂයයකට සහ මේ පල්ලේ තියෙන විෂයන් අතරින් දෙකකට සාමාර්ථ ලබාගෙන S3ක් ලබාගෙන තියෙන්න ඕනේ. ඔයගොල්ලන්ට මේක ඇප්ලයි කරද්දී ඔයාගේ රිසර්ච් එක ඇඩ් කරාට පස්සේ ඔයාට එලිජිබල් වෙන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් ටික බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් හතරෙන් ඔයාට මොනවද එලිජිබල් වෙන්නේ කියන එක බලා ගැනීමේ හැකියාව තියෙනවා. මීට අමතරව ඔයගොල්ලෝ සම්පූර්ණ කරන්න ඕනේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මෙතන සඳහන් කරලා තියෙනවා. ඊළඟට තියෙනවා නිර්මාණ වේදී උපාධි පාඨමාලාව ඩිසයින් ඩිග්‍රී එක. මේ සඳහා උසස් පෙළ ඕනෑම විෂය ධාරාවකින් සමත් අයට ආයුධම් පත්‍ර යොමු කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම O level වල ඉංග්‍රීසි භාෂාවට S සාමාර්ථයක් තියෙන්න ඕනේ. ඒ වගේම ගණිත විෂයට C සාමාර්ථයක් ලබාගෙන තියෙන්න ඕනේ. ඒ වගේම විද්‍යා විෂයට C සාමාර්ථයක් ලබාගෙන තියෙන්න ඕනේ. ඊළඟට තියෙනවා ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර්. මේ සඳහා
ඔයගොල්ලන්ට බලා ගැනීමේ හැකියාව තියෙනවා ඇතුළත් වීමට අදාළ විෂය ධාරාවල් ටික. ඊට අමතරව අවසාන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක විදිහට විලාසිතා නිර්මාණය සහ නිපැවුම් ප්‍රවර්ධනය මේක ඉංජිනේරු පීඨය හරහා තමයි පවත්වන්නේ. ඉතාමත් වටින උපාධි පාඨමාලා 4ක් ඔයාලට මේ විභාගයේ හරියට පාස් වුණොත් මේ සඳහා ඇතුළත් වීමේ හැකියාව තියෙනවා. මේ සඳහා ඇතුළත් වීමේ සුදුසුකම් විදිහට උසස් පෙළ ඕනෑ විෂය ධාරාවකින් SR මාර්ක් 3ක් තියෙනවා නම් ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී ඉංග්‍රීසි, ගණිතය සහ විද්‍යාව වැනි විෂයන්ට අවශ්‍යයෙන් C සාමාර්ථ ලබාගෙන තියෙන්න ඕනේ. ඒ වගේම විභාගයේ පැවැත්වෙන දිනයන් මෙතන සඳහන් කරලා තියෙනවා. ආකිටෙක්චර් සහ ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් ඔයගොල්ලන්ට 9 ඉඳලා 12 වෙනකන් තියෙනවා 2026 ජූනි 6 වෙනිදා. ඒ වගේම ඩිසයින් ඩිග්‍රී එකට අදාළ ඇප්ටිටියුඩ් ටෙස්ට් එක පස්වරු 1 ඉඳලා 4 වෙනකන් තියෙනවා එදාම. ඒ වගේම ෆැෂන් ඩිසයින් ඩිග්‍රී එකට අදාළ ඇප්ටිටියුඩ් ටෙස්ට් එක ජූනි මාසයේ 7 වෙනිදා උදේ 9 ඉඳලා 12 වෙනකන් තියෙනවා. ඔයාලට අයදුම් පත්‍රය යොමු කරන්න අදාළ ලින්ක් එක මෙතන බලා ගැනීම හැකියාව තියෙනවා. අපි පියවරෙන් පියවර කතා කරලා බලමු කොහොමද අයදුම් පත්‍රය යොමු කරන්න තියෙන්නේ කියලා. ඒ වගේම යෝග්‍යතා පරීක්ෂණය සඳහා ඔයගොල්ලෝ මුදල් ගෙවන්න අවශ්‍ය වෙනවා. මේ මුදල් ගෙවන්න ඕනේ account number එක ඔයගොල්ලන්ට මෙතන බලා ගැනීම හැකියාව තියෙනවා. ඔයගොල්ලෝ මේ සඳහා apply කරද්දී ඔයගොල්ලන්ට ගෙවන්න ඕනේ මුදල එතන පෙන්නනවා. එක් පාඨමාලාවක් සඳහා 1500යි, පාඨමාලා දෙකක් සඳහා අයදුම් කරනවා 3000යි, පාඨමාලා තුනක් සඳහා අයදුම් කරනවා 4500යි, පාඨමාලා හතරක් සඳහා අයදුම් පත්‍රය යොමු කරනවා නම් ඔයගොල්ලෝ 6000ක් ගෙවන්න ඕනේ. ඒ වගේම ඔයාලා ඇප්ලයි කරන්න කලින් සූදානම් කරගන්න ඕනේ ඩොකියුමන්ට් කිහිපයක් තියෙනවා. මේකෙදි පැහැදිලිව සඳහන් කරලා තියෙනවා CDM මැෂින් වලින් ගෙවන රිසිට් පත් පිළිගන්නේ නැහැ කියලා. ඔයගොල්ලෝ ඔන්ලයින් බැංකින් වලින් එක්ක පේමන්ට් එක කරන්න ඕනේ. එහෙම නැත්නම් හොඳම ක්‍රමය තමයි බැංක් එක ඇතුළට ගිහිල්ලා ඔයගොල්ලෝ රිසිට් පත අපීල් කරලා පේමන්ට් එක කරන එක තමයි හොඳම විදිහ. එහෙම පේමන්ට් එක කරාට පස්සේ ඒකෙන් දෙන ස්ලිප් එක ඔයා PDF කරලා තියාගන්න ඕනේ. ඒ වගේම ඔයාගේ O level සහ A level certificate PDF කරලා තියාගන්න ඕනේ. O level එක නම් ගැටලුවක් නැහැ. ඔයගොල්ලන්ට මේ විදිහක ලැබිලා තියෙන. හැබැයි A level ඔයාලගේ රිසල්ට් ආවේ මේ ළඟදී. එතකොට ඔයාලට තාම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සහතික කරපු රිසල්ට් ෂීට් එකක් දීලා නැහැ. හැබැයි ගැටලුවක් නැහැ. ඔයගොල්ලන්ට donate.lk එකකින් ඔයාගේ රිසර්ච් ෂීට් එක ඩවුන්ලෝඩ් කරලා print out එකක් අරගෙන ඔයා ඉස්කෝලේ ඇප්ලයි කරපු කෙනෙක් නම් ඉස්කෝලේ ප්‍රින්සිපල් කෙන් සයින් කරගන්න පුළුවන් මේක සත්‍ය පිටපතක් කියලා. එහෙම නැත්නම් ප්‍රයිවට් දාපු කෙනෙක් නම් ඔයාට සාවිනිශ්චයකාර කෙනෙක්ගෙන් ඒක සහතික කරගන්න පුළුවන්. ඒ විදිහට සහතික කළා මම මේ කියපු PDF වර්ග තුන ඔයා අදාගෙන තියාගන්න ඕනේ ඇප්ලයි කරන්න කලින්. එතනින් පස්සේ ඔයගොල්ලන්ට අයදුම් පත්‍ර යොමු කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තවත් විශේෂ දෙයක් තමයි ඇප්ලිකේෂන් එක යොමු කරන්න තියෙන්නේ 2026 මැයි 6 වෙනිදාට කලින්. අනිවාර්යෙන් මීට කලින් ඔයා ඇප්ලයි කරන්නම ඕනේ. මේ විදිහට තමයි අයදුම් පත්‍ර යොමු කරන්න තියෙන්නේ. අපි බලමු ඔන්ලයින් අයදුම් කරන ආකාරය. ඔයාලට Google එකේ search කරගන්න පුළුවන් University of Moroto Aptitude Test 2026 online application කියලා. එතකොට ඔයගලන්ට මේ වෙබ් එක මේ විදිහට බලා ගැනීමේ හැකියාව තියෙනවා. එතනින් පස්සේ ඔයාලගෙන් අහනවා ඔයා මේ වෙද්දි account එකක් හදලා තියෙනවද කියලා. ඔයා account එකක් හදලා තියෙනවා නම් ඔයාට password එක දීලා කෙලින්ම login වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා register කියන එක තමයි click කරන්න ඕනේ. මේ register කියන එක click කරාට පස්සේ ඔයාගේ index number එක මෙතන ඇතුළත් කරගන්න ඕනේ. ඒ වගේම email එක ඇතුළත් කරගන්න ඕනේ. ඒ වගේම password එක ඇතුළත් කරගන්න ඕනේ. password එක නැවත ඇතුළත් කරගන්න ඕනේ. මෙතනින් පස්සේ ඔයා දුන්න email එකට verify කරන්න එකක් එනවා. ඊට පස්සේ email එකට ආපු verify කියන එක click කරාට පස්සේ ඔයා මෙතන දුන්න index number එකයි password එක ඇතුළත් කරගත්තට පස්සේ ඔයාට log වීමේ හැකියාව තියෙනවා. එතනින් පස්සේ ඔයාට මෙතනින් ගිහිල්ලා account එකට log වෙන්න පුළුවන්. account එකට log වුණාට පස්සේ ඔයගොල්ලන්ට මේ විදිහට තමයි බලා ගැනීමේ හැකියාව තියෙන්නේ ඔයාගේ application එක. මෙතන ඔයගොල්ලන්ගේ personal information ටික fill කරගන්න තියෙන්නේ මුලින්ම ඔයාගේ name with initial ඒ කියන්නේ මුල් ලකුණු සමග නම අහලා තියෙනවා. ඊළඟට ඔයාගේ full name එක මෙතන ඇතුළත් කරගන්න ඕනේ. ඊළඟට ඔයාගේ address එක line 3කට ඇතුළත් කරගන්න ඕනේ. එතනින් පස්සේ ඔයාගේ NIC number එක ඇතුළත් කරගන්න ඕනේ. ඊළඟට ඔයාගේ district එක, ඊළඟට ඔයාගේ phone number එක. මේ phone number එක ගොඩක් වැදගත්. මොකද මොනවා හරි ගැටලුවක් තිබ්බොත් ඔයාලට දැනුම් දෙන්නේ එක්ක ඊමේල් එකට එහෙම නැත්නම් ෆෝන් නම්බර් එකට. ඊළඟට ගොඩාක් වැදගත් දෙයක් තියෙනවා. ඔයා එක්සෑම් එකට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙන මාධ්‍ය මෙතන අහලා තියෙනවා. මෙතන හොඳ කල්පනාවෙන් ඔයාට ගැළපෙනම මාධ්‍ය සිලෙක්ට් කරගන්න. මොකද පස්සේ මේක වෙනස් කරන්න බෑ. ඔයා මෙතන දෙන මාධ්‍යෙම තමයි ඔයාට අභියෝගතා පරීක්ෂණය සඳහා මුහුණ දෙන්න වෙන්නේ. මේ විදිහට විස්තර ටික fill කරාට පස්සේ ඔයාට next කරන්න පුළුවන්. එතනින් පස්සේ බලා ගැනීමේ හැකියාව තියෙනවා. වගේ ඉන්ඩෙක්ස් නම්බර් එක මෙතන ඇතුළත් වෙලා තියෙනවා. ඒ වගේම මිස්ටර් ඩිස්කෝ එක ඇතුළත් කරගන්න ඕනේ.
ඊට පස්සේ ඔයාගේ A level subject තුන මෙතන ඇතුළත් කරගන්න ඕනේ. ඔයා ගත්ත රිසල්ට් එක ඇඩ් කරගන්න ඕනේ. ඊළඟට සාමාන්‍ය පොදු පරීක්ෂණයට ඔයා ගත්ත ලකුණු ගාන මෙතන දාගන්න තියෙනවා. එතනින් පස්සේ ඔයාගේ O level රිසල්ට් වල සයන්ස් වල මැත්ස් වල ඒ වගේම ඉංග්‍රීසි වල රිසල්ට් එක ඇඩ් කරගන්න තියෙනවා. මෙතන year එක සිලෙක්ට් කරගන්න ඕනේ. ඊළඟට මෙතන ඔයා grade එක දාගන්න ඕනේ. ඊළඟට මෙතන index number එක දාන්න ඕනේ. ටික ඇඩ් කරගත්තට පස්සේ බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඔයා eligibility වෙච්ච degree program ටික දැන් මගේ රිසල්ට් එක අනුව මම degree program 4ම apply කරන්න සුදුසුකම් ලැබලා තියෙනවා. හැබැයි ඔයාට මෙතන ඉංග්‍රීසි වලට උදාහරණයක් විදිහට S pass එකක් නම් තියෙන්නේ. ඔයාට apply කරන්න පුළුවන් degree program 3කට විතරයි. ඔයාට fashion design එකට apply කිරීමේ හැකියාවක් නැහැ. ඒ වගේම ඔයාට O level ඉංග්‍රීසි fail නම් ඔයාට කිසිම degree program එකකට apply කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා මේ සුදුසුකම් ඔයගොල්ලන් මෙතනින් check කර ගැනීමේ හැකියාව තියෙනවා. මෙතනින් පස්සේ ඔයාට next කරන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් මතක් කරන්න ඕනේ. ඔයගොල්ලෝ අනිවාර්යෙන් නිවැරදි තොරතුරු මේකට ඇතුළත් කරන්න. එහෙම නැත්නම් ඔයාගේ application එක reject වෙනවා. ඊළඟට ඔයාට next කිරීමේ හැකියාව තියෙනවා. එතනින් පස්සේ බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඔයා මේ degree program වලින් apply කරන්නේ මොනවටද කියලා. කැමති නම් degree program 4ටම apply කරන්න පුළුවන්. එහෙම නැත්නම් එක degree program එකකට apply කරන්න පුළුවන්. ඔයා කැමති ආකාරයට එක තෝරගන්න පුළුවන්. මම degree program 4ටම apply කරනවා. එතකොට මට රුපියල් 6000ක මුදලක් ගෙවන්න වෙනවා. ඔයාට 6000ක මුදල ගෙවන්න ඕනේ. bank account number එක මෙතන බලා ගැනීමේ හැකියාව තියෙනවා. University of Morato account number එක මෙතන බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඔයා BOC bank එකට ගිහිල්ලා receipt එකක් fill කරලා මේ මුදල ගෙවන්න. degree program 4ම දාගන්නවා. එතනින් පස්සේ next කරනවා. next කරාට පස්සේ බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඔයාගේ document ටික upload කරගන්න තියෙනවා. මෙතන අහලා තියෙනවා A level result sheet එක. ඒක ඔයා PDF කරලා තියාගන්න. ඊට පස්සේ ඒක මෙතන upload කරගන්න. ඊළඟට ඔයාගේ O level certificate එක මෙතන upload කරගන්න ඕනේ. ඊළඟට bank slip එක මෙතන upload කරගන්න ඕනේ. ඊළඟට ඔයාට මෙතන bank deposit එකක්ද නැත්නම් online banking ද ඒ කියන එක මෙතන select කරගන්න ඕනේ. එතනින් පස්සේ payment කරපු date එක මෙතන select කරගන්න. එතනින් පස්සේ මෙතන ඔයාට ටික් එකක් දාන්න තියෙනවා. ඔයා මේ submit කරපු තොරතුරු ඇත්ත ඒවා කියලා. එතනින් පස්සේ ඔයාට finish and submit කියන එක තමයි click කරන්න තියෙන්නේ. එතනින් පස්සේ ඔයාට සාර්ථකව ආයුධම් පත්‍රය යොමු කිරීමේ හැකියාව තියෙනවා. ඊට කලින් ඔයාට ඕනනම් preview එකක් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඔයාගේ application එකේ මොනවා හරි වැරද්දක් තියෙනවා නම් මේ දේවල් ඔක්කොම ඔයා හරියට fill කරලා තියෙනවා නම් ඔයාට මෙතන finish and submit කිරීමේ හැකියාව තියෙනවා. මේ විදිහට තමයි ඔයාට මේ අභියෝගතා පරීක්ෂණය සඳහා ආයුධම් පත්‍රය යොමු කිරීමේ හැකියාව තියෙන්නේ. මම නැවත පාරක් මතක් කරන්නම්. මෙහෙම දැම්මට පස්සේ ඔයා අනිවාර්යෙන් කැම්පස් පොත fill කරද්දී මේ උපාධි පාඨමාලා ඉල්ලන්න ඕනේ. කෝඩ් ලිස්ට් එකේ ඔයා කැමති අනුපිළිවෙලකට ඉල්ලන්න ඕනේ. කියන්නේ අනික් උපාධි පාඨමාලා ඉල්ලන අතරේ මේවත් ඉල්ලන්න ඕනේ. කාර්යය මේ දේවල් තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙච්ච ඔයාලට සුබ දවසක්.